නැවතත් අලුතෙනක් වැඩසටහන සමගින් ඔබ දන්නවා නිරන්තරයෙන් අපේ රටේ දියුණුව පිළිබඳව විවිධ කතිකාවතන් අපි විශේෂයෙන්ම අලුත් දිනක් තුලින් ගෙනෙනවා. විශේෂයෙන්ම දේශීය ආයෝජකයන් වැඩි වීම තුළ රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනගන්නට විවිධ ක්‍රමවේද ක්‍රියාත්මක වන කාලයක තවත් අලුත් අධීරක් පිළිබඳව අලුත් වැඩසටහනක් පිළිබඳව අද දවසේදී මේ කාලහෝරාව වෙන් කරන්නේ ඒ පිළිබඳව කතා බහ කරන්න. මේ ගැන අපිට තොරතුරු ගෙනෙන්න ඉතාම ගෞරවයෙන් අපේ මෙදිරියට අපි ආරාධනා කරා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය පද්මසිරි රණසිංහ මහත්මයාව අයබෝන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. සාමාන්‍යයෙන් දැන් කුරුඳු වගාකරුවන් පිළිබඳව කතා බහ කරනකොට කුරුඳු වගාවේදී කුරුඳු තලලා එය සමාජයට ආනයනය කරන්න විශේෂයෙන්ම මේකෙන් ප්‍රතිලාභ ලබා ගන්නකොට එහිදී අපද්‍රව්‍ය විදිහට එහෙම නැත්නම් ශූන්‍ය වෙන ද්‍රව්‍ය විදිහට බොහෝ ප්‍රමාණයක් ඉවතලනවා. දැන් මෙන්න මේ වාට යම්කිසි අගයක් එකතු කරගෙන ඒට වෙනත් විකල්ප හරහා නිෂ්පාදන ක්‍රියාවලියක් ගොඩනගන්නවට තමයි සූදානම් වෙන්නේ. ඒ නිසා අපිට මුලින්ම පැහැදිලි කරන්න ඔබතුමන් විශේෂයෙන්ම මේ කුරුඳු වගාවේ ශූන්‍ය අපද්‍රව්‍ය විදිහට මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ මොන වගේ ක්‍රියාදාමයක්ද? ශූන්‍ය අපද්‍රව්‍ය ව්‍යාපෘති කියලා කිව්වහම එකපාරට බැලුවොත් එහෙම සරලවම කියන්න පුළුවන් මොකුත් ඉතුරු වෙන්නේ නැතුව සම්පූර්ණ දේවල් අරගෙන මොන හරි නිෂ්පාදන වලට යනවා කියන එක කියලා. හැබැයි ඊට වැඩිය මේක අපිට පැහැදිලි කරගන්න අවශ්‍ය ඉඳ මම කියන්නේ අපි දන්නවා දැන් කුරුඳු කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන වැවිලි භෝගයක්. දැන් අපි දන්නවා අනිත් වැවිලි භෝග බැලුවාම තේ පොල් වගේ ඒවා අපි දන්නවා තේ කර්මාන්ත ශාලා පොල් කර්මාන්ත ශාලා කියලා කිව්ව අපිට නිකන් තේ කිව්ව ගම තේ කර්මාන්ත ශාලාව කොල්ලුවට එනවා පොල් කිව්ව ගම පොල් ප්‍රොසෙස් කරන කර්මාන්ත ශාලාවක් අපිට දන්නවා හැබැයි කුරුඳු කිව්වට අපිට කුරුඳු ප්‍රොසෙස් කරන කර්මාන්ත ශාලාවක් ගැන අදහසක් කොල්ලුවට එන්නේ නැහැ මේක ප්‍රථම එක. ඔව් මේක ප්‍රථම එක මොකද අපි දන්නවා කුරුඳු තලන කියන්නේ කුරුඳු අපිට ප්‍රධාන විදේශ විනිමය කියන භෝගයක් වුණාට අපි තාම මේක අර ක්‍රමානුකූලව එක තැනකට ගෙනල්ලා ප්‍රොසෙස් කරන පෞද්ගලික යම් තැන්වල අර අපි කියන කුරුඳු තලනවා කියන සංසිද්ධිය සිද්ධ වෙනවා. හැබැයි කුරුඳු තලනකොට අපි පාවිච්චි කියන්නේ අපි ඵලය විදිහට ගන්න අර බාක් කියන කොටස. ඒක සාමාන්‍යයෙන් වියලි බරෙන් 7% විතරයි මුළු කඳෙම. ඒතර ඊටු ටික කොළ ටික කොළ සමහර තැන්වල පාවිච්චි කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් කොළ පාවිච්චි වෙන්නේ නැහැ. සමහර ප්‍රධාන ස්ථානවල කොළ තෙල් හිඳිනවා. නමුත් මේක අර අනිත් කියන්නේ වගා භෝග ප්ලාන්ටේෂන් ක්‍රොප්ස් වල වගේ මේක ප්‍රොසෙසිං සෙන්ටර් එකකට. ඒ කියන්නේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කියන සංකල්පයට ගිහිල්ලා නැහැ. ඒතකොට මේක හින්දා මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒකත් තමයි හයිජිනික් කන්ඩිෂන්ස්. ඒ කියන්නේ මේක සමාන ගෙවල් වල හදනකොට අපිට අර බිම දාලා වේලනවා. හරි මෙහෙම ඉන්ටර්නැෂනල් මාකට් එකේ ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ සුළු හා මධ්‍ය පරිමාණ වවන්නන්ට ඒ කියන්නේ වගාකරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේකට ස්කිල් ගොඩක් ස්කිල් ලේබර් ඕනේ. මේක පීලිං කරන්න. ඒගොල්ලෝ සමහර කාට 3න් 2ක් ගන්නවා නැහැ සහ 2කින් පංගුවට තලනවා කියලා කියනවා. එතකොට මේ ලේබර් ස්කිල් ලේබර් රික්වයර්මන්ට් එකත් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඊළඟ එහා ඩෙවලොප්මන්ට් එකට ලොකු එකක් බලපෑමක් තියෙනවා. මේ කාරණා ටික ඔක්කොම එකතු කරලා තමයි අපි මේක තමකිසි තාක්ෂණ කොටසුත් මේකට එකතු කරලා තමයි මේ සංකල්පය හඳුන්වා දෙන්නේ. මේක විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයයි අපි ආයතන කීපයක් එකතු වෙලා කරන දෙයක්. මේක හුඟක් කල්ලි දැන් ප්‍රොසෙස් එකගෙන එන වැඩක්. ඒතර මේකේ අර ශූන්‍ය නිෂ්පාදන වලට අමතරව මේක සිනමන් කියන එක ප්‍රොසෙසිං ඉන්ඩස්ට්‍රි එකට ගේන්න අපි කරන පයිලට් එක. කියන්නේ නියම ව්‍යාපෘතියක් විදිහට තමයි මේක කරගෙන යන්නේ. ඔව් මේ විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රථම ශූන්‍ය අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ කුරුඳු මධ්‍යස්ථානයේ විදිහට මේක ක්‍රියාත්මක වෙනකොට ශ්‍රී ලංකාව තුලත් විශේෂයෙන්ම ගාල්ල මාතර ප්‍රදේශවල වැඩි වශයෙන් කුරුඳු වගා කරන අපේ දේශීය ජනතාව බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. එතකොට දැන් මේ අයට මේ පිළිබඳව තියෙන අවබෝධය සහ ශ්‍රී ලංකාවට මේ වෙනකොට මේ තියෙන තත්ත්වයක් එක්ක මෙහි වැදගත්කම අපිට වැදගත් වෙන්නේ කොහොමද? ඔව් අර මම මුලින් කිව්ව ප්‍රශ්න ටික निराකරණය කර ගැනීමම අපිට මේක තව අපනයන ආදායම වැඩි කර ගැනීමේ ශක්තියතාවය වැඩි කරන කුරුඳු කියන්නේ ලංකාවේ ට්‍රූ සිනමන් කියන එක සිලෝමෝන් සිලනිකම් කියන එක ලංකාවේ විතරක් වගා කරන විශේෂිත සාමාන්‍ය මේකට අනිත් තියෙන සිනමන් කියන්නේ කැසියා සිනමන් කියන එක. ඒකට වඩා විශාල මිලකට යන නමුත් අපිට තාමත් ඒ නියම තත්ත්වයේ මේක සප්ලයි කරගන්න බැරි සහ වැලියු ඇඩිෂන්ස් කියලා අපි දන්න විද්‍යා තාක්ෂණ යොදලා ගොඩක් වැලියු ඇඩිෂන්ස් කරනවා මේකට. ඒ කියන්නේ අපි කියන අගේ එකතු කරන ලද නිෂ්පාදනය. හැබැයි ඒවත් සමහරක් වෙලාවට අපි කියන සස්ටේනබල් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ කර්මාන්තයක් විදිහට කරගෙන යන්න බැරි ප්‍රශ්නයක් තියෙන මේ අපි කියන මේ ක්‍රියා වැලියු චේන් එකේ මේ වැලියු මේවා දාමේ මුල තැන. ඒ කියන්නේ කුරුඳු වවන්නාගේ ඉඳන් ඊළඟට රෝ මැටීරියල් නිෂ්පාදනය කරන තැන පොඩි ගැප් එකක් තියෙනවා. හරි ඒක
තාමත් ක්‍රියාත්මක වෙන්නේ අර ගෙවල් වැඩිපුර වශයෙන් කරන. යම්කිසි වාහන පෞද්ගලික ක්ෂේත්‍රයේ සහ සමහරක් තැන්වල පොඩියට කරනවා. හැබැයි මේක අර මම අර කලින් කිව්වා වගේ තේ කර්මාන්ත ශාලාවක්, පොල් කර්මාන්ත ශාලාවක් විදිහට කර්මාන්ත ශාලාවක් විදිහට මේක අස්වැන්න නෙලාගෙන ඇවිල්ලා කුරුඳු ගහ කොළ ටිකත් එක්ක ඔක්කොම අරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට ඒකට මිලක් ගෙවලා මේක කර්මාන්ත ශාලාවකට ගෙනල්ලා මේක ප්‍රොසෙස් කරන්න ඕනේ. එතකොට හැම කොටසක්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේකේ ඒක තමයි අදහස් වෙන්නේ. එතකොට මේකට මේ ව්‍යාපෘති අපි අදහස් කරනවා. ඇත්තට මේක මූලිකව ටාගට් කරලා තියෙන්නේ සුළු පොඩි පරිමාණයේ කියන්නේ වගාකරුවන්. ඒතර අපි ඒගොල්ලන්ගේ පොඩි කෝපරේටිව් එකක් හදන්නත් අදහසක් තියෙනවා මේ ව්‍යාපෘති යටතේ සහ මේක අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ යෝජනා කරලා තියෙන ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක්. යුනිවර්සිටි එකත් එක්ක කාර්මික තාක්ෂණ ආයතනය, මිනිස්ට්‍රි ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඔක්කොම එකතු වෙලා කරන ඒ ව්‍යාපෘතියක. එතකොට ඒකේ තව කොටස් කරුවෙක් වෙනවා වවන සුළු මධ්‍ය පරිමාණ මේකට මේ වැඩේට මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් මම ගන්නේ නියම ව්‍යාපෘතිය. ඒතකොට මේකද මුලදී සම්බන්ධ වෙන්න කැමති අය අපි ඒ විදිහටත් මේකට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක අපි සක්සස්ෆුලි කරලා මේක පෙන්නුවහම අපි බලාපොරොත්තු වෙනවා කෝපරේට් සෙක්ටර් කියන්නේ පුද්ගලික ව්‍යාපාර අංශය මේක ඉස්සරහට අරගෙන යාවි කියලා. අතරම රාජ්‍ය විදිහට අපි විද්‍යාඥයෝ විදිහට අපි මේ අර විද්‍යාත්මක දෙනකොට පහළට ප්‍රේරණය කරන අපි කිව්වටම අපිට තේරෙනවා ඒක ටිකක් චැලෙන්ජින් වැඩක්. හැබැයි අපි මේක මොඩල් එකක් විදිහට කරලා මේකේ බිස්නස් සක්සස් එක සහ අනිත් එක පෙන්නුවහම අපි හිතනවා මේක ඉක්මනට ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මේ සිනමා ඉන්ඩස්ට්‍රි එකේ තියෙන මූලික ගැටලු ටික විසඳෙයි කියලා. එතකොට අලුත් අයට වවන්න පුළුවන්. දැන් සමහරක් අය සිනමා වවන්න නැත්නම් ඒගොල්ලන්ට ෆීල් කරගන්න තලන්න ප්‍රොසෙස් කරගන්න කවුරුත් නැහැ. ඒතරම ගහේ අර වයස පැන්නාම ඊට පස්සේ ඒක ෆීල් කරන්න බැරි තත්ත්වයට එනවා. ඉතින් අර ඒ වගේ මේ ඉන්ඩස්ට්‍රි එක ඊළඟ අපි කියන නෙක්ස්ට් ලෙවල් එකට ෂිෆ්ට් කරන්න පුළුවන් මොඩල් එකක් තමයි අපි මේ ප්‍රොපෝස් කරලා තියෙන්නේ. මෙහිදී දැන් කුරුඳු වගාවේදී බොහෝ දෙනෙක් දන්නා සරලම කාරණාව තමයි කුරුඳු වගා කරනකොට කුරුඳු තල, කුරුඳු පොත්ත වගේම සමහරවිට කුරුඳු තෙල් අපි නිෂ්පාදනය කරගන්නවා. දැන් මේ කියන ව්‍යාපෘතිය හරහා ශූන්‍ය අපද්‍රව්‍ය කුරුඳු වගාවේදී ශූන්‍ය අපද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ මොනවද? ඒ සිද්ධ වෙන ක්‍රමවේදය මොකක්ද? ඔව් මේකේ ශූන්‍ය අපද්‍රව්‍ය කියන්නේ අපි දන්නා කුරුඳු තලනකොට ඉස්සලාම අපි ඉස්සලා ගහ කුරුඳු බාක් ගන්නකොට අපි ඉස්සලා කොළ ටිකයි ටික්ස් ටිකයි කපලා අයින් කරනවා. ඒක සමහරක් වෙලාවට ක්ෂේත්‍රෙම දාලා යනවා. සමහරක් ප්‍රදේශවල ඒ ටික එකතු කරගෙන යනවා. අපි මේකෙදි මුළු කුරුඳු ගහම කොළ ටික්ස් එක්කලා ඔක්කොමත් එක්ක කලෙක්ට් කරන ප්‍රොසෙස් එක තමයි. ඒතර ගෙනහම සුද්ධ කරන කොටස් ඔක්කොම කර්මාන්තශාලාව ඇතුලේ බාක් ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා කූරවල අර අයින් කරන කොළ පාට කොටසක් තියෙනවා. ඒක සාමාන්‍ය පාවිච්චි කරන්නෙම නේ. අපි ඒක මේ ප්‍රොසෙස් එකේදී පාවිච්චි කරනවා. ඒක මූලික පාවිච්චි කරන ඉන්ධනයක් විදිහට. ඊට පස්සේ අර කට්ට කියන කොටස් ටික අපි තෙල් හිදින බාක් ඔයිල් කියන කොටසට යනවා. කොළ සහ ට්වික්ස් ටික අපි අලුත් ක්‍රමයකට කොළ තෙල් හිදින එකක් යනවා. දැනට කොළ තෙල් හිදින එකේ කොළ තෙල් හිදින ඉන්ඩස්ට්‍රි එක වෙනමම තියෙන්නේ. ඒක නිසා මේකට සමහර තාක්ෂණික කොටත් එකතු කරන්න අමාරුයි. මොකද කොළ තෙල් වල තියෙන මිලත් එක්කලා අර ඒ සමහරක් ටෙක්නොලොජිකල් ප්‍රොසෙස් එක මේ බිස්නස් එක ඇතුළට ඉම්පෝට් කරගන්න අමාරුයි. ඒක නිසා අපි මේ ඔක්කොම ටික කියන්නේ එකට එකතු කරාම අපිට කොළ තෙල් හිදින එක අලුත් මොඩල් එකකට ගෙනියන්න පුළුවන්. මොකද අපි මේකේ වේස්ට් වෙන දේවල් ඊට ප්‍රධාන වේස්ට් එක තමයි ස්ටික් එක. වේස්ට් ස්ටික් අර හුරලා ගත්තට පස්සේ තුනෙන් දණ්ඩ. අපි දැනට දරට හෝ යම්සි ප්‍රමාණයකට චාකොල් හදන්න විතරයි පාවිච්චි කරන්නේ. මේ ප්‍රොසෙස් එක අපි සම්පූර්ණ ෆයර්ලයිසිස් යුනිට් එකක් ඩිසයින් කරලා දිනවා. ඒතොර ඒකෙදි සම්පූර්ණයෙන්ම මේක චාකොල් වලට වැලියු වැඩ චාකොල්ලක් විතර කන්වර්ට් වෙනවා. ඒ චාකොල් හදනකොට හැදෙන රස්නය උෂ්ණත්වය අපි පාවිච්චි කරනවා ඩ්‍රයින් රූම් වලට. එතකොට අපි දැන් එළිය දාලා වේලන්නේ නැහැ. කුරුඳු ටික අපි කන්ට්‍රෝල් ටෙම්පරේචර් වල ඉතර ඩ්‍රයින් රූම් එකක් ඇතුලේ තමයි කරන්නේ. ඒතකොට අපිට අර ප්‍රමිති තත්ත්වය කියන්නේ කන්ටැමිනේෂන් කියලා අපි කියනවා. බීම දාලා කරනකොට කරන ශුද්ධ ජීවි කන්ටැමිනේෂන් සේවා නවත්තගෙන උසස් ප්‍රමිතියක හදන්න පුළුවන්. ඊට පස්සේ පවුඩරින් මොකද ක්විල් හදන්න පුළුවන්. ඔය හොඳ ක්විල් හදන්න පුළුවන් යම්සි සීමිත සාමාන්‍යයෙන් කියනවා මම ඇත්තටම සිනමන් ක්ෂේත්‍ර විශේෂඥයෙක් නෙමෙයි. මම කියන්නේ තාක්ෂණ පැවරුම් කියන ක්ෂේත්‍රය තමයි කියන්නේ විද්‍යා පර්යේෂණ කොහොමද කමර්ෂියලයිස් කරන්න කියන ක්ෂේත්‍රය තමයි මගේ එක්ස්පර්ට් එක මේ සම්බන්ධයෙන් තියෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් සිනමන් ගැන කරන රිසර්ච් කරන අපේ ડોક્ટર හසිතලා ඒගොල්ලෝ තමයි එක්ස්පර්ට්ස්ලා. ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍ය 30%ක් විතර තමයි ගස් වලින් අර හොඳ ක්විල් හදන්න පුළුවන්. ඊටු ටික ඒගොල්ලෝ හූරවල ඇතුළට දාන එක තමයි කරන්නේ. ඔව්. එතකොට හැබැයි අපිට ඒ වැඩේට ස්කිල් ලේබර් කෙනෙක් ඕනේ නැහැ. මොකද දැන් ඔය පීලර්ස්ලානේ ස්කිල්. එතකොට ස්කිල් අය ඕනේ අර 130ට විතරයි. එතකොට අපිට 70%ක ඉතුරු ටික නොන් ස්කිල් ලේබර් ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැෂින් දාන්න පුළුවන්. ප්‍රතිලාභයක් කුරුඳු වගා හිමියන්ට අර ඒක හරියට ඒක ඩයිවර්සිෆයි කරගත්තාම අපිට ඒකේ එක තැන්වල විශාල කොටස් ටිකක් ගන්න පුළුවන්. කොළ ටිකෙන් අපි තෙල් ටික හින්දනවා. අවසානයේ මේ ඔක්කොම අපදාව විතර එකතු කරලා අපි පෙලට් එකක් හදලා ඒක තමයි බොයිලර් එකට පාවිච්චි කරන්නේ. ඒ එනර්ජි එකෙන් තමයි අපි කොළ තෙල් ටික හින්දින්නේ. වෙනම එනර්ජි එකක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපි කැල්කියුලේට් කරලා බලලා තියෙනවා එනර්ජි සෆිෂියන්සි එක. ඊට පස්සේ කට්ට තෙල් ටික හින්දින්නේ. අපි ඩ්‍රයින් රූම් ටික මේන්ටේන් කරන්නේ. ඒ ටික ඔක්කොම කරන්න අපි කියනවා රෙසිඩියු බයෝමෑස්. අර ඉතුරු වෙලා එන බයෝමෑස්. ඔයගොල්ලෝ දන්නවා දැන් උක්කර්මාන්තයේදී අර බෑගෑස් කියන එකකින් මුළු ඔක්කොම ඉන්ඩස්ට්‍රි එක කරලා වැඩිපුර කරන්ට් එකකුත් හදනවා. හැබැයි අපිට එච්චර ශක්තියක් නැහැ සිනමන් ඇතුලේ. හැබැයි අපිට සිනමන් එකේ ඇතුලේ තියෙන බොයිලර්ස් ටික දුවා ගන්න
ප්‍රමාණයට සිට අපි කැල්කුලේට් කරලා තියෙන 85ක විතර එනර්ජි සෆිෂියන්සි එකක් අපිට මේක හදන්න පුළුවන්. ඒතකොට මේ මොඩල් එක ඇතුලේ තියෙනවා මුකුත් වේස්ට් එකක් නැහැ. අලු ටික විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. තෙල් ටික හදනවා, කට්ට තෙල් හදනවා, ක්විල් හදනවා, ක්විලුත් හදනවා අපි මේකේ. සහ ඊට පස්සේ සිනමන් වෝටර් කියලා එකක් හදනවා ඩිස්ටිල් කරලා ගත්තට පස්සේ. මොකද දැනට තියෙන එක දැනට ඒවා හරියට මේන්ටේන් කරන්න නැතිනම් ඒක හයිජිනික් ප්‍රශ්න තියෙනවා. ඒතකොට මේකේ සිනමන් වෝටර් වලින් මොන හරි ප්‍රොඩක්ට් කරන් ඉන්න අයට අපිට මෙතන දෙන්න පුළුවන්. සහ අපි මේක විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධලා කරන හින්දා මේක ඇතුලේ තව R&D සහ human resource development කියන කොටසත් මේක ඇතුලේ අන්තර්ගත වෙනවා. මේ සියලු දේත් එක්ක කුරුඳු වගා හිමියන්ට විශේෂිත වූ ප්‍රතිලාභ තව තවත් උත්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ හඳුන්වා දෙන්නේ. එහිදී මේ සියලු දේත් එක්ක පරිසරයට බද්ධ වීම, පරිසරයට හානියක් නොවන විදිහට තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. නිසා අපි ඒ ගැන සඳහන් කරමු. මොකද ගොඩක් වෙලාවට කුරුඳු වගා හිමියන් වෙන්නට පුළුවන් ඕනම වගාකරුවන් ගොඩක් වෙලාවට පරිසර හිතකාමී ක්‍රමවේදයන් භාවිතා කරන අඩුයි. ඒ නිසාම අපිට පැහැදිලි කරන්න කොයි විදිහටද මේක පරිසර හිතකාමී විදිහටත් බලපෑමක් සිද්ධ වෙනවා නේද? ඔව් කොහොමත් මේක පරිසරයේ දැන් ගහ කපන එක තමයි පරිසරයෙන් අයින් වෙන නමුත් ඕනම ඇග්‍රිකල්චර් ප්‍රොඩක්ට් එකක සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මේක දැන් අපි කියනවා සීරෝ සයිකල් එක කියන ඔක්කොම ටික මේක නිෂ්පාදනය කරන හින්දා අපි එළියෙන් මේකට අරගන්න ඉන්ධන ප්‍රමාණය අඩු වෙන හින්දා අපිට අපි මේ පැත්ත කැල්කියුලේට් කරලා නැහැ කාබන් ප්‍රින්ට් එක හරි එනර්ජි ප්‍රින්ට් එක හරි කොහොමද වෙනස් වෙන්නේ කියලා අපිට ඕනනම් දැන් විශ්වවිද්‍යාලයත් එක්ක කරන හින්දා අපිට ඒ ටික කරලා බලන්න පුළුවන්. හැබැයි මේකේ වේස්ට් වෝටර් කියලා එකක් ලොකුවට ජෙනරේට් වෙන්නේ නැහැ. ඒතකොට අපි ෆැක්ටරි එක කොහොමත් ඒ සහ දුම් සහ ඒ අවශ්‍ය දේවල් ඒ පරිසර ප්‍රමිතීන්ට අනුකූලව කරන්නේ. ඒතකොට මේක සාමාන්‍ය ප්‍රොසෙසින් කියන්නේ නිෂ්පාදන කර්මාන්තයක් සාමාන්‍ය ලංකාවේ පිළිගත්ත පරිසර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වෙන්නේ. මේක විශේෂයෙන් පරිසරයට හානි වෙනවා කියලා සංසිද්ධියක් නැහැ. නමුත් අර මේ ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ට් එකක් ඉතුරු නැතුව සියලුම දේවල් දැන් පොල් වල අපි ඉතුරු නැතුව පාවිච්චි කරනවා. ඒ වගේ මේකේ බාක් ටික, කොළ ටික, තෙල් ටික සහ අවසානයේ චාකෝල් ටික ඒ ඔක්කොම ඉවරනාට පස්සේ ඉතුරු වෙන මොන හරි ඉතුරු වෙනවා ස්වීපින් අපි කියන ඔක්කොම ටික එකතු කරලා අපි ඉන්ධන පෙලට් එකක් හදනවා. ඒ පෙලට් එකෙන් තමයි. ඒ කියන්නේ දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහන් කරොත් මේ සියලු දේම කුරුඳු පුතු විදිහට, ඒ වගේම තෙල් විදිහට, ඉන්ධනයක් විදිහට තවත් දේවල් නිෂ්පාදනය වෙනවාද? තව අපි දැන් ඔය තියෙනවා ඔගේ සිනමන් පීනෝල් කියලා කොටසක් තියෙනවා. අපි දැන් අර තෙල් ටික හින්දාට පස්සේ විශේෂයෙන් කට්ට වලින් වගේ අර රතු පාට අරකේ තියෙන කොටස දැනට ඒක විශාල වශයෙන් පාවිච්චි වෙන්නේ නැහැ නිෂ්පාදන. නමුත් අපේ කරපු පරීක්ෂණ වල පෙන්නලා තියෙනවා මේ කොටස විශාල ලෙස කියන්නේ ක්‍රියාකාරී කියන්නේ බයෝ ඇක්ටිව් කම්පෝනන්ට්ස් තියෙන කොටසක්. නමුත් අපිට දැනට ඉන්ඩස්ට්‍රි තියෙන ප්‍රොසෙස් එකේදී මේකේ අර ඒ කොටස වෙනමම නිස්සාරණය කරගන්න පුළුවන් විදිහක් නැහැ. අපි දැනට ප්‍රොසෙස් කරන විදිහත් එක්කලා අපි මේ ෆැක්ටරි එකේදී ඒ පීනෝල් කොටස වෙනම නිස්සාරණය කරගන්න වෙනම යුටෙන්සිල්ස් එක කියන්නේ අපි ඩිසයින් කරලා තියෙන ඉක්විප්මන්ට්ස් වල පොඩි චේන්ජස් ටිකක් කරලා තියෙනවා. ඊට වගේම මම කිව්වා අර සිනමන් වෝටර් කියන්නේ අපි විශේෂයෙන් කොළ තෙල් හින්දාම අර කොළ තෙල් ටික සෙපරේට් වුණාම මේකේ වතුරක් තියෙනවා. සාමාන්‍ය ඒගොල්ලෝ කියන්නේ ගෝඩා කියලා ඒකට. නමුත් ඒක අපිට වෙනමම ඒකේ ගොඩ හොඳ පැණි රහක් තියෙනවා. ඒක බෙවරේජ් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. හැබැයි අර දැනට තියෙන ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන සමහරක් තැන්වල සමහරක් පුජ්‍යල නිෂ්පාදකයෝ හොඳට හදාගෙන කරනවා. නමුත් බහුතර ස්ථානවල අර තියෙන ප්‍රොසෙස් එකේ ඉඳලා ඒක වෙන්න බෑ. ඒක කන්ටැමිනේට් වෙලා තියෙන්නේ. ඒතර අපි මේක අර හයිජිනික් කන්ඩිෂන් එකේ කරාම ඒක තව ඇඩිෂනල් නිෂ්පාදනයක් විදිහට සිනමන් වෝටර් කියන කොටසට යනවා. ඉතින් එතකොට සියලුම කොටස් මේක ඇතුලේ ආවරණය වෙනවා. ඔව්. ඒ සියලු දෙයට මේ සියලු ක්‍රියාදාමයන් සිද්ධ වෙනකොට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය හරහා තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලය මතක් කළ යුතුයි. මම හිතන්නේ මේ සම්බන්ධතාවය සහ මේ මඟ පෙන්වීම කොයි විදිහටද අමාත්‍යාංශය හරහා මේක සම්බන්ධ වෙන්නේ? ඔව් ඇත්තටම රුහුණ විශ්වවිද්‍යාලයේ කියන්නේ කෘෂිකර්ම පීඨයේ තමයි මේ කර්මාශාලාව පිහිටවන්නේ. මොකද මාතරේ එතන තමයි සිනමන් තියෙන්නේ. මේ ව්‍යාපෘතිය ගොඩක් කල් කියන්නේ කාලයකට කලින් යෝජනා කරපු එකක්. අපිට මේක සදා NPD approval තියෙනවා. ඊට පස්සේ ගරු ඇමතිතුමා සහ ලේකම්තුමා මේ සම්බන්ධයෙන් කැබිනට් පේපර් එකක් දාලා පත්‍රිකාවක් දාලා ඒකට අනුමැතිය ලැබිලා තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම අමාත්‍යාංශයේ ඇමතිතුමාගේ සහ ලේකම්තුමා අපේ අධ්‍යක්ෂ නිලධාරීතුමිය සභාපතිතුමා ඇතුළේ සියලු කණ්ඩායම් සහ යුනිවර්සිටි එක පැත්තෙන් VC ඇග්‍රිකල්චර් ඩීන් ඒ ඔක්කොමලගේ දායකත්වය සහ ඒක හැමෝගෙම මේකට ලොකු උනන්දුවක් තියෙනවා. ප්‍රොෆෙසර් නිරන්ත වගේ අය ඒක මේක ඇත්තටම අර සාමාන්‍ය රාජකාරී සීමාවෙන් ඔබට ගිහිල්ලා අලුත් චැලෙන්ජින් වැඩක් කරන්න. يعني මේ අපිට හැමතිස්සෙම කම්ප්ලේන් එකක් තියෙනවා සයන්ටිස්ට්ලා විදිහට අපි කරන පරීක්ෂණ ග්‍රවුන්ඩ් එකට යන්නේ පොළොවේට හිටවන්නේ නැහැ කියලා. ඒක වෙනම ආර්ට් එකක්. ලංකාවේ ටිකක් ඒක අඩුයි. ඒක නිකම්ම පරීක්ෂණයක් කරලා ගිහිල්ලා කාට හරි මේ ප්‍රොඩක්ට් එක කරන්න කිව්වට එහෙම කරන්න බෑ. ඒකට කල්චරල්
රික්වයර්මන්ට් එකක් ඕනේ. අපි මේ කරන්නේ ඒක මේක පරීක්ෂණ කාලයක් තිස්සේ කරපු පරීක්ෂණ අපි මේක ඇතුලේ අලුතෙන් ලොකුවට පරීක්ෂණ කරන්නේ නැහැ. හැබැයි අවුරුදු 10ක් 15ක් තිස්සේ කරපු යුනිවර්සිටි එකේ අපේ ආයතනය සිනමන් රිසර්ච් එක කරපු පරීක්ෂණ අරගෙන බිස්නස් මොඩල් එකක් තමයි අපි ප්‍රොපෝස් කරලා පෙන්නන්නේ. ඒකයි මේකට නියම ව්‍යාපෘතියක් කියන්නේ. ඒකට හැම අයම පොලිසි මේකර්ස්ලා ඔක්කොමලා මේකට සහයෝගය දුන්නා. තවත් සහයෝගය අවශ්‍යයි. මේකේ තව චැලෙන්ජින් පාර්ට් එකක් තියෙනවා. අපි මේක ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් විදිහට කරන්න ඕනේ. එතකොට අපි රජයේ ආයතන 3ක් මේකට බද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා සිනමන් රිසර්ච් එක මේක ඇතුළට ගේන්න. මම අර කිව්වාගේ කෝපරේටිව් එකක් හදලා කෝපරේටිව් එක මේක ඇතුළට ගෙන. ඒතර මේක ඇතුලේ තියෙන සමහරක් ලීගල් රික්වයර්මන්ට්ස්, බිස්නස් රෙජිස්ට්‍රේෂන්ස් අර ඒ වගේ තව විද්‍යාවෙන් එහා ගිය පොඩි චැලෙන්ජින් පාර්ට්ස් ටිකක් තියෙනවා. පොලිසි හදන අයත් එක්ක එකතු වෙලා එහෙම කරන්න. එතකොට ඒකට අපිට ලොකුම හයිය තියෙන්නේ අමාත්‍යාංශයෙන් අපිට මේක සඳහා තියෙන අනුග්‍රහය සහ ඇමතිතුමා මේකට දක්වන. ඇත්තට මේක ලබන අවුරුද්දේ තමයි ප්‍රොජෙක්ට් එක NPD අප්‍රූව් වුණේ. හැබැයි අමාත්‍ය ලේකම්තුමා සහ ඇමතිතුමා තමයි කිව්වේ රයිට් අපි මේක මේ අවුරුද්දේම යම් ප්‍රමාණයකින් පටන් ගමු කියලා. අපි ඒකට දැන් හෙට මේ සම්බන්ධයෙන් තියෙන MOU එක tri-party MOU එකක් තියෙනවා යුනිවර්සිටි එකයි Rono University, ITI and Ministry of Science and Technology අපි මේක මූලිකව නිත්‍යානුකූල MOU එක සයින් කරනවා හෙට උදේ 9ට කරු ඇමතිතුමාගේ සහභාගීත්වයෙන් සහ VC සගේ සහභාගීත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ කොළඹ පරිශ්‍රයේදී එතනින් පස්සේ ඉතින් අපි මේක පටන් අරගෙන යනවා. මේක අලුත් අත්දැකීමක්. මේක සිනමන් වලින් පටන් ගත්තොත් මම හිතනවා තව මේ වගේ ගොඩක් තියෙනවා ස්කැටර් වෙච්ච ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් පොඩි දේවල්. ඒතර ඒවා අපි දන්නවා ස්පයිසස් තියෙනවා. මේක නේද පොඩියට කරනවා. ඒක ලොකුවට බිස්නස් එකක්. මම කිව්වේ ෆැක්ටරි හැදිලානේ. ඔව්. කියන්නේ කර්මාන්තයක් කෘෂිකාර්මික දෙයක් ලොකුවට යන්න නම් තේ කර්මාන්තශාලාවක විශාල කර්මාන්තශාලා ඕනේ. ඒතකොට තමයි මිනිස්සු විශාල වශයෙන් වවන්නේ. ඒකත් එක්කලා තමයි මේක ඊළඟ තත්ත්වෙට යන්න පුළුවන්. ඒ උත්සාහය තමයි අපි ඉන්නේ. ඔව්. උත්සාහයේ ප්‍රථම අධීර තුල තමයි මේ සීළු දේ සිද්ධ වෙන්නේ. හෙට දවස විශේෂයි. ඒ සීළු දෙත් එක්ක මේ ව්‍යාපෘතියේදී විශේෂයෙන් තරුණ ප්‍රජාවට ලොකු ශක්තියක් එක්ක Tamanගේ ගමන වෙනස් කරන්න පුළුවන්, වෙනත් දිශානතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අපිට පැහැදිලි කරන්න කොයි විදිහටද තරුණ ප්‍රජාවට මෙහා සහසම්බන්ධ වෙන්නට පුළුවන්. මොකද කුරුඳු වගා කරන බොහෝ දෙනෙක් සමහරට මේ විකල්ප ක්‍රම ගැන, ආදායම් ක්‍රම ගැන නොදන්නා නිසාම සමහරට මේ ලෙන අවස්ථා අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ තරුණ ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ මොන වගේද? ඔව් දැන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂයෙන් මේ අපනයනයේ ප්‍රමුඛ වෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තරුණ ජනතාවගේ පැමිණීම අත්‍යවශ්‍යයි. දැනට ඒතර අර ඉස්සර තිබ්බ ප්‍රශ්නේ කුරුඳු වැව්වට විශේෂයෙන් වතු වශයෙන් වවන්න නැතුව අපි මේකේ යෝජනාවක් තියෙනවා. තව ඉස්සරහට යන්න ගෙවතු වශයෙන් යම්කිසි ප්‍රමාණයක් කුරුඳු වවන්න යෝජනා කරන්න. ඉස්සර තිබ්බ ප්‍රශ්නේ විශාල ඉඩකඩක්ම තිබිය යුතු නැතුව. ඒතකොට ඉස්සර ඒකේ තිබ්බ ප්‍රශ්නේ එහෙම වැවුවාම මේක විකුණ ගන්න විදිහක් නැහැ. يعني තලා ගන්න කෙනෙක් නැති. නමුත් අපි දැන් මේ ප්‍රොජෙක්ට් එකෙන් අපිට පුළුවන් ගෙදරට ඇවිල්ලා කලෙක්ට් කරගෙන යනවා. يعني මේකට අපි සබ් එකක් දානවා. ඒතකොට ගිහිල්ලා ඒගොල්ලන්ට ඒකට නියමිත මිලක් අපි ඒකට ස්ටෑන්ඩඩ් රිසර්ච් එකක් කරලා අපි ඒක හදලා තියෙනවා. يعني ගහක් ගත්තාම මේකේ බර කිරලා ගත් එක බලලා එයාගෙන් කොච්චරක් වැලියබල් බාග් ගන්න පුළුවන්ද කියලා අපි සිස්ටමැටික් ස්ටඩි එකක් කරලා මොඩල් එකක් හදලා තියෙනවා. අපි ඒක අවුරුද්දකට විතර කලින් කරලා තියෙනවා. ඒකට අපිට පුළුවන් ඒගොල්ලෝ ඒ කියන්නේ අර නිකන් දැන් වගේ ගහේ උස විතරක් බලලා නෙමෙයි මේ පොත්ත ගණකමේ ප්‍රමාණය බලලා අපිට දැන් කිරි ගන්නවා වගේ ඒ කියන්නේ විද්‍යාත්මක ක්‍රමයකට මිලනීම කරන ක්‍රමවේදයකට යන්න පුළුවන්. එතකොට ඕනම කෙනෙකුට කුරුඳු වැවෙන ප්‍රදේශවල හොඳින් වැවෙන ප්‍රදේශවල අර මේක විකුණ ගන්න බැරි හරි තලා කියන්නේ කුරුඳු තලන ස්කිල් ලේබර් කෙනෙක් නැති හින්දා මේ ඉන්ඩස්ට්‍රිය වැටෙන්නේ නැතුව එයාට පුළුවන් අර සාමාන්‍යයෙන් ගස් ටික කපලා තේ ටික විකුණනවා වගේ. එතකොට ඒ අපිට හිතන අලුත් අයට දැන් අපිට වැටවල් දිගේ වගේ ඒජන්ස් වල මේ සම්බන්ධව මම කෘෂිකර්ම කියන්නේ මේ පැත්තක ලොකුවට දන්නේ නැහැ. නමුත් ඒක කාට හරි සිනමන් රිසර්ච් එකට හරි ඒකයි අපි මේක අර හැම ස්ටේක් හෝල්ඩර් මේකට ඉන්ටිග්‍රේට් කරගෙන ඉන්නේ. ඒගොල්ලන්ට ඒක ප්‍රොමෝට් කරන්න පුළුවන් නම් අපිට මේ ෆැක්ටරි එකේ ප්‍රොසෙසින් ප්‍රමාණය ලිමිට් එකක් තියෙනවා. අපි මේ මොඩල් එකක් හින්දා පොඩි කැපැසිටි එකකට කරන්නේ. ඊට පස්සේ ඒක එක්ස්පෑන්ඩ් කරන්න හරි මම කියන්නේ ඒක මේක ව්‍යාපාරයක් විදිහට සාර්ථකයි නම් මේකට අනිවාර්යයෙන්ම ආයෝජකයන් එනවා. අපිට එතෙන්ට තමයි මේක කරලා පෙන්නන්න ඕනේ. ඔව් ඒ අවස්ථාව සඳහා තමයි මේ පරීක්ෂණ කරමින් අලුත් පරීක්ෂණ ක්‍රම වේදයක් හරහා කුරුඳු වගා කරන අයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන විදිහට මේ සියලුම නිෂ්පාදනවල අවසානයේ ශූන්‍ය වෙන ද්‍රව්‍ය තුලත් යම්කිසි ප්‍රතිලාභයක් එන ආර්ථික වටිනාකමක් එන විදිහට මේ සීළු දේ ක්‍රියාත්මක වෙන්නට සූදානම් කරලා තියෙන්නේ. අවසාන වශයෙන් අපිට පැහැදිලි කරන්න කුරුඳු වගා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබතුමා අලුත් බලාපොරොත්තුවක් ලබා දුන්නා. ලොකු
ඉඩකඩ ඒ කියන්නේ සමහරට අක්කර ගණන් සාමාන්‍යයෙන් කුරුඳු වගා කරන්නේ. එහෙම නැතු වුණත් ඕනම කෙනෙකුට යම්කිසි ඉඩක වගා කිරීම තුළ මේ සඳහා දායකත්වයේ සපයන්න පුළුවන් ආර්ථික ප්‍රතිලාභ රටට ගලාගෙන ක්‍රමවේදයකට සහයෝගය දක්වන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් අපේ ජනතාවට ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් ලබා දෙන්න මේ ව්‍යාපෘතිය හරහා අපිට ලැබෙන සහ අපිට දායක වෙන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් නේද කොහොමද අවසන් ප්‍රතිඵල? මම අර මුලින් කිව්වා වගේ මේක මූලිකව අපි සිනමන් වලින් පටන් ගන්න. ඒතර කාලයක් තිස්සේ අපේ ලෝකේ හොඳම සිනමන් කියලා තිබුණා. හැබැයි මම කිව්වා අර මුලින් ඉඳන් අපිට කර්මාන් සිනමන් ෆැක්ටරි එකක් කියලා පෙන්වන්න අර කම්ප්ලීට් ෆැක්ටරි එකක් නෑ. ඒතර ප්‍රස් ඩ්‍රීම් එක මේක අර ඕගනයිස් ෆැක්ටරි බේස් ඉන්ඩස්ට්‍රියක් විදිහට අරගෙන යන්නේ. එතකොට ඒක තුළ විශාල වශයෙන් නිෂ්පාදන වැඩි කරගන්න පුළුවන් සහ තව අපි බලාපොරොත්තු වෙන අලුතෙන් සිනමන් ඉන්ඩස්ට්‍රි එකට වවන එක වැඩි වෙලා අපි බලාපොරොත්තු තියෙන අපනයන ආදායම ඉලක්ක තියෙනවා. ඒතකොට ඒ අපනයන ආදායම ඉලක්ක වලට යන්න පුළුවන්. ඒක පළවෙනි එක. ඒක නිසා සිනමන් වලට තව මේක දිරිදෙන්න කියන්නේ මේක දිරියක් වෙනවා සහ අපි ආරාධනා කරනවා මේ ක්ෂේත්‍රයේ ඉන්නවා මේකට ආයෝජනය කරන්න හැකියාව තියෙන ශාතාවේ තියෙන ඉන්වෙස්ටර්ස්ලා ඒගොල්ලන්ටත් අපි ආරාධනා කරනවා මේක. මොකද අපි අවසානයේ මේකට EO එකක් කෝල් කරනවා මේක PPE එකට යන්න. ඊට අමතරව කවුරු හරි තනියමත් මේ වැඩේ කරන්න කැමති නම් අපිට පුළුවන් තාක්ෂණික සහාය දීලා ඒ ටික කරන් යන්න. ඒ සියලු දේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශේෂම අද දවසේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශූන්‍ය අපරාධ කුඳුරු සැකසුම් මධ්‍යස්ථානය පිළිබඳව තමයි මේ කතා බහ කරේ. මේ ගැන තොරතුරු කියන්න පැමිණියාට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය පද්මසිරි රණසිංහ මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒත් සමගින් අලුත් දිනක් තුලින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. තවත් බොහෝ දේවල් ඔබ වෙනුවෙන් අප ගෙනෙන්න සූදානම්.